මම බ්‍රිටෝ ප්‍රනාන්දු නියෝජනය කරන්නේ මීගමු පුරවැස් එකතුව. මම ජාතික ජනබලවේගය බලයට පත් කිරීමට සඳහා යම් දායකත්වයක් දුන්න කෙනෙක් පුද්ගලිකව. ඒ සඳහා මට හේතු වෙච්ච ප්‍රධානම කාරණය තමයි මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි මර්ධනීය පනත් සියල්ලම අහෝසි කරනවායි කියන පොරොන්දු. මොකද ඒකෙන් බැටකාමට නියමිත අය තමයි අපි හැම වෙලාවෙම මානව හිමිකම් ගැන කතා කරද්දී අපිට තියෙන ආණ්ඩුව වලට විරුද්ධව කටයුතු කරන්න වෙන නිසා. ඒතර මේ නිසාම තවත් හේතු තිබුණා. මේ නිසාම අපි ඡන්ද දීලා අපි එවෙනින් පෙනී ඉඳලා පත් කරපු ආණ්ඩුව දැන් කියනවා නම් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වෙනකොට රාජ්‍ය බේරා ගැනීම කියලා කැලලක් දාලා පනත ගේනවා නම් අපි ඒකට විරුද්ධ නොවී ඉන්නේ ඇයි? අපි අනිවාර්යෙන් විරුද්ධ වෙනවා විතරක් නෙමෙයි මේ ආණ්ඩුව ඒක පස්සට ගන්නෙ නැත්නම් ආණ්ඩුව gedara යවන්න හරි අපි සූදානම් වෙන්න මේ පනතට ඉඩ දෙන්න බෑ. මේකයි අපිට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට කියන්න වෙන්නේ මේකට ඉඩ දෙන්න බෑයි කියන කාරණේ අද අපි පැහැදිලිව කියන. දෙවෙනි කාරණේ තමයි ඉතින් අපේ අත්දැකීම විපක්ෂයේ ඉද්දී හැම එකටම විරුද්ධයි ආණ්ඩුවට ආපුවාම ඒ දේම කරන්න කිසි හිරිකිතයක් නැහැ කියලා. අපේ අත්දැකීම ඒකයි. ඒතර අනුර ඔප්පු කරන්න හදන්නේ හිටපු පරණ නායකයෝ වගේම තමුණු විපක්ෂයේදී එකක් සහ ආණ්ඩුව බලයට ආවට පස්සේ දරන්නේ වෙන අදහසක්ද කියන කාරණේ ගැන කල්පනා කළ යුතුයි කියලා හිතනවා. තුන්වෙනි කාරණේ දැන් අපි මේක පරාජය කළ යුතුයි. දැන් මගේ අත්දැකීම තමයි 1979 ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පළමුවට හඳුන්වා දුන්නාම මීගමේ සන්ධානයක් හැටියට අපි තමයි ලංකාවේ එකම ප්‍රසිද්ධ රැස්වීම තිබ්බේ ඒ පනතට විරුද්ධව. එදා බාල්තම්පු වාසුදේව නානායක්කාර වික්‍රම්බාහු මේ අය ඇවිල්ලා ඒ පනතට විරුද්ධව කතා කළා. ඒත් අපි එදා යම් උත්සාහයක් ගත්තා. නමුත් අපේ උත්සාහය දා ගත්තට ඒ පනත සදාකාලිකවම ඉස්සරහට ආවා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. අපේ විරුද්ධ වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේක පරාජය කරන්න. අපි සියලු බලවේග එකතු කරනවා කියන එක ලේසි නෑ. නමුත් අපිට ඒක කරන්න පුළුවන්. මොකද මේ රටේ මිනිස්සු අරගල කරලා පෙන්නවා විවිධ හේතුන් මත පාලට ඇවිල්ලා ඉන්න පාලකයෝ ගෙදර යවන්න අවශ්‍ය නම් මහජන මතයක් හැදෙනවා නම් ඒක කරන්න පුළුවන් කියලා. ඒ නිසායි අපි කල්පනා කරන්න ඕනේ කොහොමද පුළුල්ම බලවේගයක් හදන්නේ කියලා. මම දන්නේ දේශපාලන පක්ෂ මේ වෙලාවේ විරුද්ධ පක්ෂයේ ඉඳගෙන හරි මේකට විරුද්ධ වෙනවද කියලා. නමුත් එයාලට විරුද්ධ වෙන්න අමාරුයි. මොකද ඒ අය හැම වෙලාවෙම තමුන් ආණ්ඩුවල ඉද්දි මේ පනත් වලට පක්ෂව තමයි කටයුතු කරන්නේ. නමුත් අපි උත්සාහ කළ යුතුයි ඒ පල්ලෑ මිනිසුන්ට කතා කිරීම සඳහා යම් දේශපාලන පක්ෂයක් මේකට විරුද්ධ වෙනවා නම් කොහොමද මේ පුළුල් පොරමුණ ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න කියලා. ඉතින් තව එක කාරණයක් මම කියන්න ඕන මේකේ හානිපූර්ණයක් ගැනත් අපේ පෙත්සමේ සඳහන් වුණා. හානිපූර්ණේ මේ ආණ්ඩුවත් එක්ක ලේසි වෙන එකක් නෑ. මොකද මම අතුරුදහන් වන් වෙනුවෙන් කටයුතු කරන කෙනෙක්. අපිට රුපියල් ලක්ෂ 2ක් අතුරුදහන් වන්ට දෙනවා කියලා පවුල් වලට තාවකාලිකව කියලා රනිල්ගේ ආණ්ඩුවෙනුත් පවුල් 2000කට සල්ලි දුන්නා රුපියල් ලක්ෂ 2 ගානේ. ගිය ආණ්ඩුව මිලියන 1000ක් වෙන් කරලා 7-5ක් ගෙවුවේ නෑ අතුරුදහන් වන්. අපි ටිකක් වැඩියෙන් ගෙවන්න කියලා කිව්වාම මේ සැරේ වෙන් කරලා තියෙන්නේ මිලියන 300යි. ඒ නිසා හානිපූර්ණේ ගැනත් මේ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්න වෙනවා මේ වලදී කොහොමද කියන කාරණේ ගැන. එනිසා මම අවසාන වශයෙන් කියන්නේ ජේ.ආර්. ජයවර්ධනගේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතට අපි විරුද්ධ වුණා නම් රනිල් වික්‍රමසිංහ ගේන්න හදපු ප්‍රතිත්‍රස්ත පනතට අපි විරුද්ධ වුණා නම් මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ජනාධිපතිට විධායකයට විවිධ බලතලට මින් ගේන්න හදන මේ රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට අපිට විරුද්ධ නොවී ඉන්න හේතුවක් නැහැ. ඒ නිසා මේකට විරුද්ධ යුතුයි පරාජය කළ යුතුයි. ඒ පරාජය සඳහා එක්කෙන හැම එකම ඒකාබද්ධව වැඩ කළ යුතුයි කියන පණිවිඩය තමයි අපි දෙන්නේ. ස්තුතියි.